රයිට්. අයිබෝන් දෙපොතේ. ඉතින් 20යි 26 බයෝ කරන ඔයා තාම ඉන්නේ දුකෙන්ද? අපි පටන් ගන්නවා ඔයාගේ බයොලොජි වලට ඒකක් ගන්න ගේම් 360. ඉතින් ඔයා කල්පනා කරනවා ඇති මොකක්ද මේ ගේම් 360 කියන්නේ කියලා. ඉතින් ඔයාට ස්ක්‍රීන් එකේ පේනවා ගේම් 360 ප්ලෑන් එක මාස 3න් අපි සම්පූර්ණ සිලබස් එක කවර් කරනවා. ඔයා මේ වෙද්දී කිසිම වැඩක් නොකර හිටපු දරුවෙක් වෙන්න පුළුවන්. ඔයා වැඩ කරගෙන යන දරුවෙක් වෙන්නත් පුළුවන්. ඔයාට අරමුණක් හදාගෙන මාස 3කින් බයෝ වලට ඒකක් ගන්න පුළුවන්. ඉතින් අපි කිව්වට ඔයා ඒක විශ්වාස කරන්න එපා. දැන් ඉන්න પરම්පරාව පුතේ හරිම තර්කානුකූලයි. කිසිම දෙයක් කවුරුත් කිව්ව පළියට පිළිගන්නේ නැහැ. ඉතින් ඇයි අපි මේ බයෝ 360 කියලා ප්ලෑන් එකක් නිර්මාණය කරේ? ගේම් 360. පුතේ ගොඩක් දරුවෝ මේ වෙද්දි තාම වැඩ පටන් අරන් නැහැ. රිසල්ට් එනකම් බලාගෙන ඉන්නවා. සමහරුන්ට පුතේ වැඩ කරන්න ගැළපෙන පන්තියක් තාම හම්බෙලා නැහැ. ඔය හැම එකකටම විසඳුම අපි ගේම් 360 ඇතුලේ නිර්මාණය කරා. ඉතින් ඔයා හිතනවා ඇති මොකක්ද මේ ගේම් 360 එක? මොකක්ද මේකෙන් වෙන්නේ? පුතේ අපි බයෝ සිලබස් එක 0 to A දක්වා සම්පූර්ණයෙන් කවර් කරනවා මාස 3ක් ඇතුළත. theory questions papers. එතකොට ඔයාලට හිතනවා ඇති කවද්ද මේ වැඩේ පටන් ගන්නෙ? මේ වැඩේ පටන් ගන්නෙ මැයි මාසේ. මැයි ජුනි ජූලි කියන මාස 3 ඇතුළත අපි බයොලොජි පාඩම් 10 සම්පූර්ණයෙන් කවර් කරනවා. කිව්වට වැඩේ කොහොමද වෙන්නේ කියලා ඔයාලට අපි මුලින්ම පෙන්නන්නම්. බලන්න මෙන්න මේක දිහා. right. ඉතින් අපි මොනවා හරි දෙයක් කරද්දී ඒක වෙන විදිහ අපි කොහොමද ඒක ප්ලෑන් කරලා තියෙන්නේ? ඒ දේවල් ඔයාලට කියන්න ඕනේ. අරමුණක් නැතුව අපිට කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් දුවේ පුතේ මෙන්න අපේ ප්ලෑන් එක. අපි දැන් බලන්න පළවෙනි පොයින්ට් එක අපි මාස 3න් සම්පූර්ණ සිලබස් එක කවර් කරනවා. ඉතින් ඔයාලට මාස 3කින් ඒකක් ගන්න පුළුවන්. මේ වෙද්දී ඔයා සමහර විට සමහර තැන් කවර් කරගෙන ඇති. හැබැයි හරියට වෙලා නැතුව ඇති. ඔයා අවුරුදු දෙකකදී කරපු වැඩ ටික අපි මාස 3කදී කරනවා කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද? ඉතින් ගොඩක් දරුවෝ ගිය අවුරුද්දේ අපි මේ කරපු ප්‍රෝග්‍රෑම් එකනොත් සාර්ථක ප්‍රතිඵල ගත්තා. ළඟ ළඟ රිසල්ට් එනවා බලමු අපි. ඊළඟට පුතේ ඔයා දන්නවා මේක මේ අමාරු ටාගට් එකක් නෙවෙයි. කැපවීම තියෙනවා නම් උනන්දුව තියෙනවා නම් ප්ලෑන් එකක් තියෙනවා නම් ගයිඩ් කරන්න කෙනෙක් ඉන්නවා නම් මේක ඔයාට අනිවාර්යෙන් පුළුවන්. මිනිස්සු බෑ කියයි. මිනිස්සු මොනවටද පුළුවන් කිව්වේ? කරලා පෙන්නුවත් ඒක බොරුයි කියලා ඔප්පු කරන සමාජයක ඔයා ඉන්නේ. ඉතින් මතක තියාගන්න ඔයා මේ අද ගන්න තීරණය ඔයාගේ ජීවිතය වෙනස් කරයි. නිකන් කම්මැලිකම ඉන්නේ නැතුව කරලා බලන්න අනිවාර්යෙන් ඔයා ගොඩ යනවා. ඉතින් පුතේ අපි සතියකට දවස් 3ක් පන්තිය තියෙනවා. බලන්න අපේ පන්තිය තියෙන දවස් සඳුදා හවස 6 ඉඳන් 12 වෙනකම් රෑ 12 වෙනකම් පැය 6ක් පන්තිය කරනවා. අපි පන්තිය කරන හැම දවසකම පුතේ පැය 6ක් පන්තිය කරනවා. එතකොට ඔයාට හිතේ අනිත් විෂයන් කරන්න මට වෙලාව මදිනේ. නෑ පුතේ. මේක හදලා තියෙන්නේ ඊතුරු විෂයන් දෙකත් බැලන්ස් වෙන විදියට. බයොලොජි වලට ඒකක් ගන්න ඔයාට අසීමිත වූ කැපකිරීම ටිකක් කරන්න වෙනවා. බයොලොජි වලට ඒකක් අරගෙන ඔයාගේ සෙට් එක ඔයාට ගොඩක් වැඩි කරගන්නත් පුළුවන්. කොහොමත් ඔයා මෙඩිසින් ගියාම පාඩම් කරන්නමයි තියෙන්නේ. අපි පාඩම් කරන ක්‍රමවේද ටික කියලා දෙනවා. මතක තියාගන්න කෙටි ක්‍රම සහ විභාගෙ දක්වා උගන්වන දේවල් මතක තියාගෙන යන්න අවශ්‍ය කරන questions ටික අපි කරනවා. right. ඊළඟට පුතේ අපි බදාදා උදේ 7 ඉඳන් 1 වෙනකම් පන්තිය කරනවා. බදාදා අපිට පොඩ්ඩක් විශේෂයි. අපේ day and night class එක බදාදා තියෙන්නේ. ඊට අමතරව අපි එකට පන්තිය නතර කරලා පුතේ ආය පටන් ගන්නවා හවස 6ට 6 ඉඳන් රෑ 12 වෙනකම් ආය පැය 6ක් බයෝ ගන්නවා. බය වෙන්න එපා. බෝරින් වෙන්නේ නැහැ කිසිම වෙලාවක. අනවශ්‍ය කරුණු වැල්වටාරම් කතා ඒව නැහැ. හැබැයි අපි මොටිවේෂන් එක දීලා විභාගෙ දක්වා අපි ඔයත් එක්ක ඉන්නවා. එතනින් පස්සෙත් අපි ඔයත් එක්ක ඉන්නවා. ඔයාගේ ජීවිතේ සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය කරන සියලුම දේවල් ටික අපි කියලා දෙනවා. right. ඊළඟට පුතේ සිකුරාදා උදේ 7 ඉඳන් 1 වෙනකම් ක්ලාස් එක තියෙනවා. හවස් වරුවේ ආයේ නැහැ.
ඊට අමතරව පුතේ අපි සති දෙකකට වතාවක් හැම මාසෙකම මේක මාස 3ක් තියෙන ප්‍රෝග්‍රෑම් එකක් මාස 3න් සම්පූර්ණයෙන්ම සිලබස් එක කවර් වෙනවා. ඊට අමතරව පුතේ අපි හැම සති දෙකකට වරක්ම බ්‍රහස්පතින්දා උදේ 7 ඉඳන් 1 වෙනකම් පන්තිය කරනවා. හැම සතියකම බ්‍රහස්පතින්දා ක්ලාස් එක නැහැ. හරිද? සති දෙකකට වතාවක් බ්‍රහස්පතින්දා දවසේ උදේ 7 ඉඳන් 1 වෙනකම් පැය 6ක් පන්තිය කරනවා. ඔන්න අපි පන්තිය කරන දවස්. ඉතින් ඔයාට තාම ඔය කිව්වට ඕක කරන්න පුළුවන්ද වගේ අදහසක් හිතේ තියෙනවා වෙන්න පුළුවන්. මොකද ඔයා ගේමක් ගහලා නැගිටලා ඉස්සරහට යනවා දකින්න ඔයාගේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරයෝ හැර වෙන කවුරුත්ම කැමති නැහැ. ඔයා ගේමක් ගහලා වැඩේ පටන් ගන්න හදනකොටම සමාජය ඔයාට එක එක අදහස් දායි. ඊට වඩා හොඳයි නොකර හිටියනම් කරන්න බැරි වැඩ කරන්න ගිහිල්ලා අමාරු වැටෙන්න එපා. හැබැයි ඔයා දන්නවා රිස්ක් එකක් ගන්න ඕනේ. පුතේ බිස්නස්මන් කෙනෙක් ජීවිතේ ගන්න තරමක් ගන්න රිස්ක්. ඉතින් එහෙම රිස්ක් එකක් අරගෙන තමයි එයා තැනකට එන්නේ. ඉතින් ඔයාට මේ අවදානම ගන්න වෙනවා. අපි දන්නවා ඔයාව ડોක්ටර් කෙනෙක් කරන්න ඕන විදිහ. පුතේ බලන්න. ඔයාලගේ සිලබස් එක ගන්නකො. සිලබස් එකේ පාඩම් 10ට පුතේ පීරියඩ් 600ක් දීලා තියෙනවා. පීරියඩ් එකක් කියන්නේ විනාඩි 40ක්. එතකොට පුතේ බලන්න මම පහල කැල්කියුලේට් කරලා තියෙනවා සම්පූර්ණ විෂය නිර්දේශ ආවරණය කරන්න ඔයාට ලැබෙනවා විනාඩි 24000ක්. ඒක පැය වලට ගත්තාම පැය 400ක්. ඉතින් ඔයාට මේ තියෙන්නේ පුතේ පැය 400ක කෝස් එකක්. ඔයා බිඳුවේ ඉඳන් තියරි ඉගෙන ගන්න කාලේ ඔයාට ලැබෙන්නේ පැය 400ක්. මේක මම නෙවෙයි කියන්නේ ඔයාලගේ විෂය නිර්දේශය හදපු ප්‍රොෆෙසර්ලා තමයි ඒ අදාළ ටයිම් දීලා තියෙන්නේ. පැය 400ක්. ඉතින් පුතේ අපි සතිය මාසයකට පැය 118 ගානේ මාස 3ක් පන්තිය කරනවා. අපි පැය 354ක් ගන්නවා මේ වැඩේට. සර් 400ක් නෑනේ. ඔව්. ඔයා රිවිෂන් ළමෙක්. එතකොට ඔයාට රඳව ගන්න ඕනේ දල වේගයක් තියෙනවා. එතකොට ඔයා මොනවා හරි දෙයක් දැනගෙන එන්නේ. නිකන් අර O level ඉවර වෙලා බිඳුව මට්ටමින් එනවා නෙවෙයි. ඒක නිසා රිවිෂන් දරුවෙක්ට පැය 400කින් කරන එක පැය 354කින් ඕනවටත් වඩා කරගන්න පුළුවන්. ඉතින් අපි හැම වෙලේම ස්ට්‍රැටජිස් එක වැඩ කරන්න ඕනේ. මාස 3න් සිලබස් කවර් කරනවා කොහොමද වෙන්නේ කියලාවත් කියන්නේ නැතුව කොහොමද පුතේ ඔයා මේක විශ්වාස කරන්නේ? ඊළඟට පාඩම් කව වෙන දවස් ටික පවා අපි කියනවා. ඒ කියන්නේ අපි මේක ප්ලෑන් එකක් ඇතුව කරන්න. හොඳට ප්ලෑන් කරලා ඔයාගේ අනාගතයේ හදන වගකීම අපි ගන්නවා. ඉතින් පුතේ මේකෙදි ඔයාට හිතේ තියරි වේගෙන් උගන්වනවද? නැහැ. අවශ්‍ය වෙලාව අරගෙන ඒ නිවැරදි පිළිවෙලට A to Z තියරි ටික කවර් කරනවා. ඉතින් ඔයාට ගේමක් ගහන්න පුළුවන්මයි. ඉතින් ඔන්න බලන්න වැඩේ වෙන විදිය පැය 354කින් වාගේ ජීවිතේ වෙනස් වෙනවා කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද? ඔයාට පිළිගන්න වෙනවා. ඔන්න අපේ ප්ලෑන් එක. රයිට් අපි යනවා ඊළඟට. රයිට් පුතේ බලන්න අපි ඒකක 10 වෙනුවෙන් වෙන් කරලා තියෙන පැය ගන්න. ඉතින් ඔයාට හිතෙයි අනේ මෙච්චර ප්ලෑන් එකක් තියාගෙන ඇයි මම මේකට සම්බන්ධ වෙන්නේ නැත්තේ වගේ හැඟීමක්. මේ ඔයාට ලැබෙන අන්තිම chance එක. උප්පරිම ප්‍රයෝජනය ගන්න. ඔයා තාම වැටිලා නැහැ. ඔයාට තාම ගොඩ එන්න chance එක තියෙනවා. ඉතින් ඔයා මේකෙන් උප්පරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. අපි කතා කරමු පාඩමෙන් පාඩමට අපි යොදලා තියෙන time. right. පුතේ ඒකක 10ක් තියෙනවා. පළවෙනි ඒකකයට අපි පැය 6ක් දීලා තියෙනවා. ඔය වැඩිපුරත් එක දීලා තියෙන්නේ. ඇත්තටම පළවෙනි ඒකකය පැය දෙකෙන් කරන්න පුළුවන්. ඒත් ඇයි මේ පැය 4ක් දීලා තියෙන්නේ? පැය 6ක් දීලා තියෙන වැඩිපුර පැය 4ක්. අපි පුතේ ප්‍රශ්න ටික කරන්න. එහෙනම් ඔයාලට දැන් කිසිම බය වෙන්න දෙයක් නැහැ. අපි දෙවෙනි එකකේ පැය 24ක් ඇතුළත කරනවා. ඒ කියන්නේ අපි පැය 6 කොටස් ඔයා දන්නවා ක්ලාස් එකක් පැය 6යිනේ. කියන්නේ දවස් 4කින් දෙවෙනි එකක ඉවරයි. තුන්වෙනි එකකටත් අපි දීලා තිනවා පැය 24ක්. ඒ කියන්නේ පැය 6 ක්ලාසස් 4කින් ඔයාගේ තුන්වෙනි එකකේ සම්පූර්ණයෙන් ආවරණය කරනවා. ඊළඟට පුතේ අපි හතරවෙනි එකකටත් දීලා තිනවා පැය 24ක්. ඒ කියන්නේ පැය 6 ක්ලාසස් 4කින් ඔයාගේ හතරවෙනි එකක අපි ඉවර කරනවා. ඊළඟට පස්වෙනි එකකේ පුතේ පස්වෙනි ඒකකයේ සඳහා කාලච්ඡේද 195කේ පීරියඩ්ස් වලින් හරි පැය වලින් නෙවෙයි. හොඳට ඒවා පටලව ගන්න එපා. පුතේ අපි පස්වෙනි ඒකකයේ කොටස් 11කට කඩලා ටියුට් 11ක් එවනවා. එක පාඩමකට ඒ කියන්නේ අපි ඕක මාතෘකා 10කට කඩනවානේ. සත්ව පටක, ආහාර ජීර්ණ පද්ධතිය, ඊට අමතරව ශ්වසනය, බහිශ්‍රාවය, ඊට පස්සේ ප්‍රතිශක්තිය ඔන්න ඔය වගේ. ඒ එක කොටසකට අපි පැය ඒ කියන්නේ සම්පූර්ණ ටොපික් 10ට පැය 130ක් දෙනවා. රයිට්. එතකොට ඔයා හිතන්න ඔන්න අපි ප්‍රමුඛ ස්ථානයේ දීලා තියෙන මිනිත් 5 වලට මේ හැම එකක්ම හරි ගානට අපි කැල්කියුලේට් කරලා හදලා තියෙන්නේ.
ඊළඟට අපි යුනිට් 6 වලට පැය 30ක් දෙනවා. ඒ කියන්නේ පැය 6 ක්ලාසස්. ඒ කියන්නේ දවස් 5ක් ඇතුළත යුනිට් 6 ඉවරයි. ඊළඟට පුතා අපි යුනිට් 7 වලට පැය 30යි, 8 වලට පැය 30යි, 9 වලට පැය 28යි, ඊට අමතරව 10 වලට පැය 28යි. සම්පූර්ණ පැය ගාන පැය 354යි. පාඩම් 10ම කවර් කරනවා. පාට එකක් ගන්න පුළුවන්. රයිට්? ඉතින් තව මොන කතාවද? හරියට වෙලාවල් එක්ක හැම එකක්ම පිළිවෙලට තියෙනකොට පාඩ තියෙනවා වගේ පාඩුවේ වැටික් කරගන්න. නූතන තාක්ෂණයේ උපරිම යොදාගෙන ඇනිමේෂන්ස්, පාට ෂෝට් නෝට්, චාර්ට්, පින්තූර ඒ හැම එකක් එක්කම අපි ලස්සනට මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා. ඉතින් පුතේ කොහොමද ටියුට්ස් එන්නේ? පුතේ අපි සම්පූර්ණ පාඩම් 10ට අදාළව ටියුට් 17ක් දෙනවා. එතකොට මේ ටියුට් කොහොමද හදලා තියෙන්නේ? හරිම ලස්සනයි. ප්‍රීමියම් ක්වොලිටි ටියුට් 17ක් වාට එන්නේ. එතකොට පුතේ මේ ටියුට් 17 හදලා තියෙන රිසෝස් බුක් එකේ තියෙන කරුණු යොදාගෙන පොයින්ට් අවුට් කරලා පාඩම් කරන්න ලේසි විදියට. ඉතින් ඔයාලට පාඩම් කරන්න කිසිම අමාරුවක් නැහැ. පාඩම් කිරීමේ කිසිම අපහසුතාවයක් ඔයාලට එන්නේ නැහැ. පාඩම් කරන්න නැවත නැවත නෝට්ස් බලන්න ඒ හැම දෙයකටම ගැලපෙන්න තියරි නෝට් එක ලස්සනට හදලා තියෙනවා. රයිට්? ඊට අමතරව තියරි කොටස් ආවරණය කරන අතරතුර අපි ක්වෙස්චන්ස් කරනවා. තියරිම කරලා විභාගයේ හොඳ රිසල්ට් එකකට යන්න බෑ. ක්වෙස්චන්ස් කරනවා. රයිට්? එන්න ඊළඟ එකට. රයිට්? ඊට අමතරව පුතේ ඔන්න අපේ පන්ති යන විදිහ අපි සෑම මාසයකම පුතේ ෆුල් පේපර්ස් දෙකක් කරනවා. එතකොට ෆුල් පේපර්ස් 6ක් වෙනවා මේ මාස 3 ඇතුළත. ඒ ෆයිනල් පේපර්ස් විභාගෙට එන පේපර් සෙට් එක තමයි ඔය තියෙන්නේ. ඔය පේපර් සෙට් එක ඇතුලේ විභාගෙට එන ක්වෙස්චන්ස් ටික තියෙනවා. අපි ගිය අවුරුද්දේ අවසාන පේපරේ දීපු ප්‍රශ්න දෙක ඒ අංකෙට ඒ විදිහටම A level පේපර් එකේ ආවා. මේ පරිට වඩායි රයිට්. ඊට අමතරව පුතේ ඔන්න ක්ලාස් 30 ගෙවන්න පුළුවන් විදිහ. පුතේ අපි ඔයාලට පේමන්ට්ස් ප්ලෑන් දෙකක් හඳුන්වලා දෙනවා. එකක් තමයි monthly fee එක රුපියල් 4000යි 4000 ගන්නවට මාසෙන් මාස 3ක් ගෙවන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ඉන්නවනම් කවුරු හරි දරුවෙක් ඉන්නවනම් මට මේක එකපාර ගෙවන්න බැයිද? අන්න එහෙම ගෙවන අයට අපි ඩිස්කවුන්ට් එකක් දෙනවා. සාමාන්‍යයෙන් 12000ක් වෙනවනේ මාස 3ට. ඒගොල්ලෝගෙන් අපි ගන්නේ 8000යි. ඔන්න රුපියල් 4000ක ඩිස්කවුන්ට් එකක් හම්බෙලා වාට. ඒකවා කැමති නම් ඒ ඔප්ෂන් එකට යන්න පුළුවන්. රයිට්. බලන්න ඊළඟට. අපි ඉගෙනීම් කටයුතු කරන්න පුතේ Zoom webinar full HD 1080p resolution. ඒ කියන්නේ පුතේ ඔයාට වීඩියෝ එක TV එකේ බලනවා වගේ ප්‍රීමියම් ක්වොලිටි එකකට බලන්න පුළුවන්. රයිට්? ඊට අමතරව ඔයාට එන්න බැරි දවස්වල රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. විභාගෙ දක්වාම රෙකෝඩින්ග්ස් ටික ඒ ක්වොලිටි එකෙම බලන්න පුළුවන් ඕන වෙලාවක. පුතේ ක්ලාස් ෆීස් ගෙවන්න ඕන විදිහ. අපි දෙනවා ගෙවන්න ඕනේ bank account numbers. ඒ කැමති එක්කට ඔයාට online transaction එකක් කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාට CDM machine එකකින් deposit කරන්නත් පුළුවන්. ඔයා එහෙම deposit කරලා නැත්නම් transaction එක කරලා ඒ receipt එක අපි දෙන WhatsApp අංකයට ඔයා message එකක් දාන්න ඕනේ. එතකොට අපේ team එක ඒක බලනවා. ඊට පස්සේ ඔයාගේ tut එවන වැඩ ටික ආරම්භ කරනවා. මතක තියාගන්න tut එවන්නේ prompt express හරහා. right? යමු අපි ළඟ එකට. right? එතකොට පේ කරපු වෙලාවෙ ඉඳන් ටියුට්ස් ටික ඩිලිවර් කරන්න අපි පටන් ගන්නවා. හැබැයි පුතා කුරියර් charge එක වගේ වන්න ඕනේ. හේතුව තමයි අපිට විශාල ළමයි ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. ඒක නිසා පුතේ අපි මේ වාට ඔෆර් කරන්න පුළුවන් හොඳම ඔෆර් එක මේ වෙලාවේ දීලා තියෙනවා. මේ වාට ලැබෙන අන්තිම chance එක. මේක මිස් කරගන්න එපා. ඔයා ගේමක් ගහන්න කැමති කෙනෙක් කියලා අපි දන්නවා. වගේ ඇඟේ මෙඩිසින් උණ තියෙනවා. එහෙම උණ තියෙන උන් වරෙන් අපි ගේම ගහන්න පටන් ගන්නවා. ගේම් 360 කියන්නේ ලංකාවේ ළමයින්ගේ බයෝ රිසල්ට් එක අංක එකට ගේන වැඩපිළිවෙල. හැමෝම ඔයාව අතාරලා තියෙන කාලෙක අපි ඔන්න ආයෙම අලුත් බලාපොරොත්තුවක් වාට ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් මේ වගේ chance එක. තාම කතාව ඉවර නැහැ. දැන් ඔයාට තේරිලා තියෙන්නේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. අපි යනවා පාඩම් එක එක මාසෙදි කවර් වෙන විදිය ගැන කතා කරන්න. ඔන්න බලන්න ඒ plan එක. right පුතේ. දැන් ඔයාට පේනවා පාඩම් කවර් වෙන විදිහ. ඔන්න බලන්න පුතේ මැයි මාසේ. මැයි මාසේ අපි දැන් ඔයාට පන්තිය පැවැත්වෙන දින ටික තියෙනවා. හරිද? පන්තිය පැවැත්වෙන දින ටික තියෙනවා. මම මේක තවත් ඔයාට පේන විදිහටම දාන්නම්. right මේ බලන්න. right එතකොට ළමයි
අපි මේ පළවෙනිද වැඩේ පටන් ගන්නවා. මේ පළවෙනිද කියන විශේෂ දවසක්. ඔන්න ඔයගේ ජීවිතේ වෙනස් වෙන ආගේ මෙඩිසින් ඉන්නේ හැබෑ වෙන දවසේ මේ පළවෙනිදා. අපි පටන් ගන්නෙ විවහාරික ජීව විද්‍යාවෙන්. බලන්න පුතේ අපි දවසින් දවසේ ප්ලෑන් කරන පාඩම් ටික. අපි විවහාරික ජීව විද්‍යාව මේ පළවෙනිදා ෆ්‍රයිඩේ පටන් ගන්න පැය 6ක්. ඊට පස්සේ එනවා මේ 4 මන්ඩේ. ඔන්න අපි අන්තරා සර්ග පද්ධතිය පටන් ගන්නවා. ඊට පස්සේ ඊළඟ දවසේ ආයේ විවහාරික ජීව විද්‍යාව. ඊට පස්සේ ආයේ අන්තරා සර්ග පද්ධතිය. විවහාරික ජීව විද්‍යාව. ඔන්න බලන්න පුතේ අපි දවසින් දවස කවර් කරන ඒකක ටික පිළිවෙලට මේකේ තියෙනවා. එතකොට ඔන්න මැයි මාසේ ඉවර වෙනවා. හරි? ඊළඟට එනවා පුතේ ජූනි මාසේ. මේ බලන්න. ජූනි මාසයට අදාළව අපි පන්තිය පවත්වන දින ටික කවර් කරන ඒකක ටික ඒ අදාළ පැය ගාන ලස්සනට දක්වලා තියෙනවා. ඉතින් ඔයාට දැන් තේරෙනවා වැඩේ වෙන විදිහ. මේක තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන බයොලොජි ප්ලෑන් එක. දැන් කම්මැලිකමින් හිටිය ඇති. අපි ගේම ගහන්න පටන් ගමු. අපි මේ වැඩේ පටන් ගමු. මේක ඔයාට අනිවාර්යෙන් කරන්න පුළුවන්. රයිට්. ඔන්න ජූනි මාසෙ ඉවර වෙලා අපි එනවා ජූලි මාසෙට. අපේ අන්තිම මාසෙ. රයිට්. ඔන්න පුතේ ජූලි මාසෙ වෙද්දී අපි කරන වැඩ ටික බලන්න කවර් කරන ඒකක ටික පිළිවෙලට තියෙනවා. ඔයාට හරි පිළිවෙලකට බලා ගන්න පුළුවන්. මොකද්ද මේ අන්තිමේට ජූලි 29 31 එක්ස්ට්‍රා කියලා දාලා තියෙන්නේ. පුතේ මම වැඩිපුර දවස් දෙකක් තියන් ඉන්නවා හදිස්සි අවශ්‍යතාවයන්ට යොදා ගන්න. ඉතින් බලන්න පුතේ දවස් 48ක මැච් එක මාස 3යි දවස් 48යි බයෝ වලට එකක්. ඔන්න වැඩේ වෙන විදිහ. පැය ගාන තියෙනවා. ඒ හැම එකක් එක්කම අපි පාගේ මෙඩිසින් හීනෙ තහවුරු කරලා තියෙන්නේ. ඉතින් තවත් මොන කතාවද? වැඩ පටන් ගන්න. කවුරු හරි වාට බෑ කියනවනම් මේ තමයි ස්ටාර්ට් එකක් ගන්න හොඳම වෙලාව. රයිට්. ඊළඟට අපි යමුකෝ. මේ බලන්න ඊළඟ එක. රයිට්. එතකොට පුතේ මේ තියෙන වාට ලබා දෙන නිබන්ධන. ඔන්න නිබන්ධන 17ක් තියෙනවා. ওই 17 ලැබෙන විදිහ බලන්නකො මුලින්ම. අපි මෙහෙම ගමු. රයිට්. මේ බලන්න ඔයාට ලැබෙන ටියුට් 17 ජීව විද්‍යාව හඳුන්වා දීම ඒ වගේ පිළිවෙලට තියෙනවා ලැබෙන ටියුට් 17 10 17. රයිට්. ඊළඟට බලන්න පුතේ මාසෙන් මාසෙට අපි කවර් කරන විදිහ. ඔන්න බලන්න ඔයාට ඒ ටික පිළිවෙලට තියෙනවා. රයිට්. හරි පිළිවෙලයි. බලන්න පුතේ ඔයාට මැයි මාසේ ටියුට් 5ක් හම්බ වෙනවා. ඊළඟට ඔයාට ජූනි මාසේ ටියුට් 4ක් හම්බ වෙනවා. අයි ජූලි මාසේ ටියුට් 5ක් හම්බ වෙනවා. බලන්න මාසෙන් මාසෙට අපි දෙන ටියුට්ස් ටික මේකේ පිළිවෙලට තියෙනවා. ඉතින් මේ වගේ ප්ලෑන් එකක් එක්ක තාමත් ඔයාට හිතෙනවා නම් ඔයා පරාජිතයි කියලා නෑ පුතේ. මේ තමයි ඔයා නැගිටින්න ඕන වෙලාව. මතක තියාගන්න. හිතුණ වෙලාවට වැඩ පටන් අරගෙන ගේමක් ගහපු උන් තමයි දිනන්නේ. එහෙනම් මේ මාස 3 මතක තියාගන්න වගේ තීරණාත්මක මාස 3 මැයි ජූනි ජූලි. හොඳට හිතලා මැයි පළවෙනිදා පන්තියට සෙට් වෙන්න. ඉතින් ඔයාට ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න ලැබෙන අන්තිම chance එක. ඉතින් පුතේ ඔයා මොන මට්ටමක හිටියත් මැයි පළවෙනිදා පටන් අරගෙන ජූලි මාසේ අපි මේක අවසන් කරද්දි දවස් 48 ඇතුළත ඔයා සුපිරි පොරක් වෙනවා බයොලොජි වලට අදාළව. අනිත් විෂයන් වැටෙන්නේ නැති විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මහන්සි වෙන්න, මහන්සි වෙලා මේ ගේම් එක දිනන්න. එහෙනම් දැන් ඔයාට තේරෙනවා ගේම් 360 ඇතුලේ ඔයා සුරක්ෂිතයි. ඒක කාටවත් නවත්තන්න බෑ. එහෙනම් ඔයා දැන් වැඩේට සෙට් වෙන්න ඕනේ. එහෙනම් පුතේ මේ තමයි ඔයාගේ ජීවිතය වෙනස් කරන ගේම් 360. එහෙනම් ලංකාවේ සියලුම ළමයින්ගේ බයොලොජි බලාපොරොත්තු බවට අපි මේ වෙදිපත් වෙලා ඉවරයි. අපි ඔය අතාරින්නේ අන්තිම වෙනකන් අපිවත් එක්ක ඉන්නවා. එහෙනම් වැඩේට සෙට් වෙන්න අපි මේ පළවෙනිදා වැඩෙත් එක සෙට් වෙමු. එහෙනම් හැමෝටම ආයිබෝවන් ජය වේවා.